හෙලෝ ගයිස් සුබම සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් අද හරිම ලස්සන දවසක්. ඔන්න මම අද උදේම නැගිටලා කන්න කෑම එක තමයි ලෑස්ති කරේ. ඉතින් අද මම හිතාගෙන ඉන්නවා පිට්ටු හදන්න. ඒකට මම මිශ්‍රණය හදාගෙන තියෙනවා. මෙතන පිටි අනාගෙන තියෙනවා මම පොල් දාලා කරලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම ඒක කොහොමද අනාගෙන තියෙන්නේ කියලා. හරිම ඒ කියන්නේ ගොඩාක් තද වෙන්න නෙමෙයි මේක. හරි සොෆ්ට් විදිහට මේක අනා ගන්න ඕන. එතකොට තමයි අපිට මල් පිට්ටු කන්න පුළුවන්. හොඳද? ඉතින් ඒ වගේම තමයි මම අද හදන්න යන්නේ එළවලු පිට්ටු. ඒකට මම එළවලු කපාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. මම මෙතන අරගෙන තියෙනවා කැරට් අරගෙන තියෙනවා, ලීක්ස් අරගෙන තියෙනවා. ඒ වගේම ගොටුකොළ ටිකක් කපාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මම අද ගොටුකොළ චුට්ටක් එකතු කරනවා. මේ පිට්ටු එක හරිම ගුණයි, හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. නිකන් පිට්ටු කනවට වඩා එළවලු ටිකක් දාලා පිට්ටු එක හදලා බලන්න. ඒක හරිම රසයි. හොඳද? මම අද නිකන් පිට්ටුවකුත් හදනවා. ඒ වගේම ඉතින් එහෙනම් අපි ඔන්න අපේ හදාගත්ත පිට්ටු එක මේකට දාගමු. මම මුලින්ම නිකන් පිට්ටුවක් මම හදන්නම් ඔයාලට පෙන්නන්න. ඉතින් මේකට මෙහෙම අපි මේ පිටි මිශ්‍රණේ මේක ඇස්සට දාගෙන අපි මුලින්ම මේක තඹගෙන ඉමු. ඉතින් මේක තමයි පිට්ටු බම්බුව. මේකට කියන්නේ පිට්ටු බම්බුව කියලා. මං හිතනවා ඔයාලගේ හැම ගෙදරකම මේක තියෙනවා. ඒ වුණාට සමහර ගෙවල් වල මේක තිබුණාට ඉතින් පිට්ටු එහෙම හදන්නේ නැහැ නේද? ඉතින් පිට්ටු හදලා බලන්න. ඔයාලා ගෙදර ඉන්න අයට හදලා දෙන්න. මේ විශේෂයෙන්ම මේ පිට්ටුව හරිම රසයි. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම මේ පිට්ටුව චූටි බබාලට ඕන එහෙම දෙනවා නම් ගොඩාක් ගුණයි. මොකද එළවලු දාලා එයාලා එළවලු කන්න හොරයිනේ. ඉතින් එළවලු කන්න හොර හින්දා එයාලට අපිට පුළුවන් මේ විදිහට පිට්ටුවකට දාලා මේ හදලා දෙන්න. ඉතින් මම නම් හැබැයි ඔන්න දැන් නිකන් පිට්ටුවක් තියලා තිබ්බා. මොකද ඒක මම කන්නේ පැණි දාගෙන. ඉතින් හරිම රසයි පැණි දාගෙන. නැත්තම් ඔයාලට පුළුවන් ලුණු මිරිසක් එක්ක හරි කන්න. සමහර අය නම් පොල් කිරිත් එක්ක කනවා. ඒ වගේම කෙසෙල් ගෙඩිත් එක්ක අනාගෙන කනවා. ඉතින් එක අය එක විදිහට කනවා. ඉතින් අද මම එළවලු පිට්ටුවක් හදනවා. හැබැයි ඉතින් මේක නම් ගයිස් නිකම්ම කන්න පුළුවන්. පිට්ටුව බාපු ගමන් උණුවේ කිසිම දෙයක් ඕනේ නැහැ. මේක උණුවේ කාගෙන යන්න පුළුවන්. හරිම රසයි එළවලු පිට්ටුව. ඉතින් ඔයාලත් හදලා බලන්න. හොඳද? මේ මං වොන්න ඔයාලට පිට්ටුව දැන් මම ලිපේ තිබ්බා. ඒක තැඹුණාට පස්සේ මම දෙවනුව එළවලු පිට්ටුවක් හදලා පෙන්නන්නම්. ඔන්න ගයිස් මගේ එක පිට්ටුවක් නම් හරි. අපි මේක බාගමු. හොඳද? ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. පිට්ටුව හොඳට තැම්බිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මම දැන් අනිත් පිට්ටුව හදාගන්න යන්නේ. මම ඔයාලට පෙන්නන්නම් එළවලු පිට්ටුව මම කොහොමද හදාගත්තේ කියලා. හොඳද? මේකට මම මේ මිශ්‍රණයට එළවලු ටික එකතු කරනවා. ඔයාලට පේනවා. ඔන්න මම කැරට් ටිකක් දාගත්තා. ඊට පස්සේ මම ඒකට ලීක්ස් ටිකක් දාගත්තා. ඊට පස්සේ මම ඒකට ගොටුකොළ ටික එකතු කරගන්නවා. දැන් මේක හොඳට කලවම් කරන්න ඕන. මේ විදිහට කලවම් කරලා අපි මේක පිට්ටු බම්බුවට එකතු කරගමු. ලුණු දාන්න අවශ්‍ය නැහැ. මොකද ලුණු මං පිට්ටුව හදනකොට කලවම් කරලා තියෙන්නේ මුලින් ලුණු. ඉතින් අන්න ඔය විදිහට පිට්ටුව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපි දැන් මේක තඹගමු. හොඳද?
මේ මොකද හොඳට අත සෝදගෙන ඉන්නේ. ඒකයි මම මේ විදිහට අතින් මේක දාන්නේ. හොඳද? කැමති නම් ඔයාලට අපේ ගෑවෙන්න කැමති නැත්තම් ඔන්න මගේ පිට්ටුව. මම ඒකත් ඔන්න ලිපේ තියන්න යන්නේ. අපි ඒකත් අම්බ ගමු එහෙනම්. මම ඔයාලට පෙන්නන්නම් ඊට පස්සේ මම හදාගත්ත එළවලු පිට්ටුව. ඔන්න guys මම හදාගත්ත එළවලු පිට්ටුව මම ඔයාලට පෙන්නන්නයි යන්නේ. පේනා නේද? මම අපි එක මේකට දාගමු. මෙන්න තියනවා guys මං හදාගත්ත එළවලු පිට්ටුවයි නිකන් පිට්ටුවයි දෙකම. ඉතින් ඔයාලත් හදලා බලන්න. හරිම රස පිට්ටුවක් මේක. ඉතින් අදට ගිහින් එන්නම් එහෙනම්. හැමෝම පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි. මගේ වීඩියෝ එක බලුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි. Bye guys.